පහත සමගාමී සමීකරණ යුගලය විසඳීමෙන් තොරව x ධන y හි අගය සොයන්න. සමගාමී සමීකරණ දෙකක් දීලා තියෙනවා. ඒ දෙන්න විසඳන්නේ නැතුව x ධන y කියන ප්‍රකාශනයේ අගය අහනවා. තේරුම් ගන්න සමගාමී සමීකරණ දෙකක් විසඳනවා කියලා කියන්නේ ඒකේ ඉන්න x කියන එක්කෙනාගේ අගයයි y කියන එක්කෙනාගේ අගයයි වෙන වෙනම හොයනවා කියන එක. දැන් මේක විසඳීමෙන් තොරව කියලා කියන්නේ එහෙම xy yy වෙන වෙනම හොයන්න ඕනේ නෑ කියලා කියන්නේ. හැබැයි ඒ දෙන්න ඇසුරෙන් හැදිච්ච මේ x ධන y කියන ප්‍රකාශනයේ අගය අපෙන් අහනවා. මේ වෙලාවට කරන්න ඕනේ මේ සමීකරණ දෙක අර සමගාමී සමීකරණ සුළු කරන විදිහටම මේ හැඩයට මේ කියන්නේ නොදන්න පද එක පැත්තකයි දන්න පදේ අනිත් පැත්තේ යන විදිහට හදලා ඒ සමීකරණ දෙක එක දෙක කියලාම නම් කරගන්න. හරිද? ඊට පස්සේ ඒ දෙන්න එකතු කරලා හරි අඩු කරලා හරි බලන්න මෙන්න මේ ප්‍රකාශනය හදාගන්න පුළුවන්ද කියලා. මම ඔය සමීකරණ දෙක එකතු කරලා බලන්න. ඒ කියන්නේ එක කියන සමීකරණයට එකතු කරනවා දෙක කියන සමීකරණය. කොහොමද එකතු කරන්නේ? එකේ වම් අත පැත්තට එකතු කරනවා දෙකේ වම් අත පැත්ත. ඒ කියන්නේ 3x ඍණ y කියන එකට එකතු කරනවා x ධන 5y කියන එක. ඕක සමාන වෙනවා එකේ දකුණු අත පැත්ත එකතු කිරීම දෙකේ දකුණු අත පැත්ත කියන එක. 7 එකතු කිරීම 13 කියන එක. දැන් මේ සමීකරණය උපරිමව සරල කරගමු. වම් අත පැත්තේ පද 4ක් තියෙනවා. මේ දෙන්න සජාතීයයි. මේ දෙන්නම x ජාතිය. x ජාතියේ පද සුළු කරාම ලැබෙන්නේ x ජාතියේ පදයක්. කොහොමද සුළු කරන්නේ? පද දෙකේ ලකුණු බලනවා. දෙන්නම ධන. ඒ කියන්නේ ලකුණු සමානයි. ලකුණු සමානයි නම් විශාලත්ව එකතු කරනවා. මෙතන 3 මෙතන 1 3යි 1යි එකතු කරාම 4යි. වැඩි එකේ ලකුණු උත්තරයට දානවා. 3 තමයි වැඩි. එයාගේ ලකුණ ධන. ධන නම් ලකුණ ලියන්න ඕනේ පළවෙනි පදේ. ඊට පස්සේ මේ දෙන්නත් සජාතීයයි. ඒ දෙන්න සුළු කරගත්තාම y ජාතියේ පදයක් එන්න ඕනේ දෙන්නම y නිසා. ඒ දෙන්නගේ ලකුණු වෙනස්. මෙයා ඍණ මෙයා ධන. ලකුණු වෙනස් දෙන්නෙක් සුළු කරන්නේ කොහොමද? වැඩි එකෙන් අඩු එක අඩු කරලා වැඩි එක්කෙනාගේ ලකුණ දානවා. වැඩි එක 5, 5න් අඩු එක 1, 5න් එකක් අඩු කරාම 4යි. 5ේ ලකුණ ධන එහෙනම් උත්තරයට ධන දානවා. ඕක සමානයි. මේ දෙන්න සුළු කරගත්තාම 7යි 13යි 20යි. හරි. දැන් මෙන්න මේ සමීකරණේ වම් අත පැත්තේ තියෙන ප්‍රකාශනයේ 4 කියලා පොදු සාධකයක් තියෙනවා. එහෙනම් ප්‍රකාශනයක පොදු සාධකයක් තියෙනවා නම් අපිට පුළුවන් පොදු සාධක ඉවතට අරගෙන ඒ ප්‍රකාශනය ලියන්න. එහෙනම් 4 කියන පොදු සාධකය ගත්තා. ඉතුරු සාධක වරහන් ඇතුලේ ලියනවා. 4 කියන සාධකය අයින් කරාම මෙතනින් x ඉතුරුයි. මෙතනින් 4 කියන සාධකය අයින් කරාම ධන y ඉතුරුයි. එතකොට වම් අත පැත්ත ලැබෙනවා 4 වරක් x ධන y කියන සම්පූර්ණ එක කියලා. ඕක සමානයි 20ට. දැන් මට ඕනේ x ධන y කියන එකනේ. මේකේ දැන් ඔන්න x ධන y කියලා එකක් පේන්න තියෙනවා. x ධන yට මොකක්ද වෙලා තියෙන්නේ? x ධන y කියන සම්පූර්ණ එක 4ෙන් ගුණ වෙලා තියෙන්නේ. එහෙනම් මට x ධන yව තනි කරගන්න නම් මේ ගුණ වෙච්ච 4 අයින් කරන්න ඕනේ. ඒකට මේ පැත්ත 4ෙන් බෙදුවා නම් හරි. සමීකරණයක දෙපැත්තටම එකම දේ කරන්න ඕනේ. නිසා මේ පැත්තත් 4ෙන් බෙදනවා. එතකොට මේ වම් අත පැත්තෙන් 4ට 4 කැපිලා යනවා. එතකොට වම් අත පැත්තෙන් x ධන y තනි වෙනවා. ඒක සමානයි දකුණු අත පැත්තෙන් 20 4ෙන් බෙදුවාම 5යි. එහෙනම් x ධන y සමානයි 5යි.